ආයිබෝන් පුතේ අපි එහෙනම් බලමු 2018 ඡේද ප්‍රශ්නය. දැන් ඔයාලා දන්නවා අපි මේ වෙනකොට 2005 ඉඳලා 2025 වෙනකන් ඡේද කොටස් වෙනම සම්මන්ත්‍රණයක් සිදු කරා. ඊට අමතරව අනුමාන ඡේදත් මේකේ සඳහන් වෙලා තියෙනවා. දැන් අපි බලමු මේ ආසන්න වර්ෂ නිසා 2018 ඊටාත්ම පොඩි ඡේදයක් තමයි ඔයාලට ඇවිදින් තියෙන්නේ. ඒතොර 2019ත් මේ පොඩි පේලි දෙක තුනයි තියෙන්නේ. 2020 ටිකක් වැඩි වෙලා තියෙනවා. පොඩ්ඩක් වැඩි වෙලා තියෙනවා. දැන් මේ අහන විදිහෙත් බලන්න මෙතන 2019 අහලා තින්නේ පොතකින්. එතකොට 2020 ඇවිදින් තින්නේ වෙල්ලිපනැල්ලේ සිටින රාජා දුටු සමන්ට දැනුනේ සතුටකි. දැන් ඒ යාළුවෝ වෙල්ලිපන වෙලකදී සරුංගලයක් කරන අරින මේ සිද්ධියක් තියෙන යවන සිද්ධියක් තියෙන්නේ. ඒ වගේම 2021 දී පොඩ්ඩක් වැඩි වෙලා තියෙනවා. එතකොට ඒකේ තියෙන්නේ අපේ පාසලේ ගුරුවරුන් සිසුන් දෙමාපියන් සහ ආදි සිසුන්ගේ සහභාගීත්වයෙන් මිශ්‍රම දානයක් පැවැත්වුවා. ඒක පිළිබඳව තියෙන්නේ. මම එක කියන්නේ නිතරම මේ අහන ඡේද ඔයාලට සමීප. ඒ කියන්නේ ඔයාලට හුරු පුරුදු තැන් වලින් අහන්නේ. ඒක නිසා මේකට කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. බොහොම නිවැරදිව පිටුරු ලියලා ලකුණු ගන්න පුළුවන්. ඒක 2022 මේ බලන්න. 2021 ඡේදෙයි 2022 ඡේදේ බලන්න ගොඩාක් ලොකු වෙලා තියෙනවා. එතකොට අඹ පැලයක් සිටවන ඒ විස්තරයක් තියෙන්නේ 2022. ඉතින් උපන්දිනයකට ළමයෙක් අඹ පැලයක් හිටෙවුවා නම් ඔන්න ගැටලුවක් නැහැ. අපි හිතමු වෙන පැලයක් හිටෙවුවා නම් එයාට ඒ අනුභූතිය තියෙනවා, ඒ ඇසුර තියෙනවා. එයාට ලියන්න පුළුවන්. එතකොට 23 බලමු. 2023 ඔන්න ගොඩක් වැඩි වෙලා. එතකොට ඒකේ තියෙන්නේ උදෑසන රැස්වීමක සිදුවීමක් තමයි මේ තියෙන්නේ 2023. ඊට පස්සේ 2024 බලන්න. අන්න බලන්න 2024 ඡේද දෙකක් තියෙන ගොඩක් වැඩි වෙලා. අර පේනවද 2024 වැඩි වෙලා. 2025 බලමු අපි. ඔය 2025ත් එහාට මෙහාට කරලා තියෙන ගොඩක් කියන්නේ මෙතන තියෙන්නේ දැන් ළමයාව ටිකක් අන්ද මන්ද කරලා තමයි මේකේ ප්‍රශ්න අහලා තියෙන්නේ. ඉතින් ඒක හින්දා මෙතෙන් තියෙනවා මේ සිසුන්ගේ යෝජනාවට පන්තිභාර ගුරුතුමිය අවසානයේදී පැවසුවේ කුමක්ද? ඒතර ඒක තියෙන්නේ අවසානයේ මෙම අදහස විදුහල්පතිතුමාට දන්වා අවසර ලබා ගත යුතු බවද ඇය පැවසුවාය. ඒ කියන්නේ බොහොම වෙනස් විදිහට ඒක අහලා තින්නේ ටිකක් අමාරු වෙන්න. ඒතර දැන් අපි අනුමාන ඡේදයක් දැම්මා. මට මේක සුට්ටක් කියවන්න ඕන. අනුමාන කීපයක් ප්‍රශ්න පහක් අපි දාලා තිනවා. ඒකේ පළවෙනි එක තමයි පූජිත ජීවිත කියලා 1980 ගණන් වල පොත් වගේක් ගියා එක එක්කෙනාගේ චරිත කතා ගැන, ශ්‍රේෂ්ඨ පූජ්‍යලගේ චරිත කතා ගැන. ඒකේ බොහොම විද්වත් අය ඒ කාලේ ලංකාවේ හිටිය ගොමු ගත්තු එක ලිව්වේ. ඒතකොට මේකේ තියෙනවා ඒකෙන් උපුටාගත්තු එකක් අපේ කැප්පෙට්ටිපොළ නිලමෙතුමා ගැන. මම කියවන්න පහත් දැක්වෙන ඡේදය කියවන්න. උදේ පාන්දර දළදා සමිඳු වැඳ ස්වකීය ඉන සලුව දළදා සමිඳුන්ට පුදා තමා නිතර භාවිතා කළ ධම්මපද පොත ෂෝයසරට පරිත්‍යාග කර වද පිටියට ගොස් කොණ්ඩය සමග බෙල්ල පහත් කර එක කඩු පහරින් තමා මරණයට පත් කරන මෙන් කැපිටිපොළ වදකයාගෙන් ඉල්ලීය. එදා කැපිටිපොළගේ හිස කැපීමේ පාප කර්මයට සහභාගී වූ වදකයා ඊරියාගම කංකානම නමින් හැඳින්වේ. හිස කසා දැමූ පසු ලේවිල මැද ශරීරය උඩුකුරුව හොවා පපුව මත බෙල්ල තබා මෙන්න රාජද්‍රෝහී කැප්පිටිපොළයයි සිංහල ජනතාවට හඬ නගා ඉංග්‍රීසිහු පෙන්වා දුන්හ. නිලමගේ හිතමිත්‍ර ෂෝයස් වෛද්‍යවරයෙකු හේයින් ඔහුගේ හිස එඩින්බරෝ වෛද්‍ය විද්‍යාලයට යවන ලදී. ඒ හිස් කබල 1954 නොවැම්බර් 26 දින අපර භාග 7ට මහනුවර තැන්පත් කර ඇත. මේ අපේ ශ්‍රේෂ්ඨ වීරවරයෙක් කැප්පෙටි නිලමෙතුමා ගැන තියෙන එක. දැන් බලන්න මෙතන හිස ගසා දැමූ පසු ලේ විල මැද ශරීරය උඩුකුරුව හොවා. උඩුකුරුව කියන්නේ මේ පපුව උඩට එන්න හොවා බිම තබා පපුව මත බෙල්ල තබලා තිනවා. එතකොට පළවෙනි පාර මේ ඊරියාගම කංකානම් ගහනකොට පළවෙනි පාර බෙල්ලට ගහනකොට ඒක මේ ඒකෙන් එකපාර හිස සිඳිලා නැහැ.
හරියට නිවැරදිද ගහන්න කියලා නැවත කියලා තමයි වෙලා තින්නේ. එතුමා ඝාතනය ලකුණේ එහෙමයි. එතකොට ඒගොල්ලෝ කිව්වේ එයාව රාජද්‍රෝහී කැප්පෙට්ටිපොළ කියලා. ඉතින් බලන්න මේ ඉතාමත්ම දැන් අපි මේ ටිකක් වැඩියෙන් තියෙන මේ ඡේද තුනත් මේ මම ලොකු විස්තරයක් අරන් තින්නේ. ඉතින් මේවා ගොඩක් වටිනවා. මේ විදිහට ළමයි වෙනස් විදිහට හිතුවන් පස්සේ දැන් මෙතන තියෙනවා වද පිටියට. වද පිටිය කියන්නේ වදකයා ඉන්න පිටිය. ඒ කියන්නේ මරණ තැන. එතකොට මේකේ තියෙනවා කැප්පෙට්ටිපොළ නිලමේ දළදා සමිඳුට පිදුවේ කුමක්ද? ඔහු නිතර භාවිතා කළ පුස්තකය කුමක්ද? නිලමේ වදකයාගෙන් ඉල්ලුවේ කුමක්ද? වදකයාගේ නම කුමක්ද? නිලමේ මලපසු ඉංග්‍රීසියෙන් විසින් ඔහුව හඳුන්වන ලද නම කුමක්ද? ෂෝයස් වෛද්‍යවරයා නිලමේගේ කවුද? මේ වගේ විස්තර ගොඩක් තියෙනවා. එතකොට මේ වගේ අපි තව ඡේද තියෙනවා අනුමාන කවිත් තියෙනවා මේ ගොඩ මඩ දෙකම සරුසාරය පළබරය කටුරොද ගම්මාන තරමක පිටිසරය ඒ ගම මැදින් ගල නාගඟ මනහරය කඩ මණ්ඩිය පිහිටිය ගම කෙළවරය මේ සුදෝසුදු කේස් මහත්තයා සුදෝසුදු කවි පන්තිය යෙන් කොටසක් තියෙන්නේ කවි දෙකක් තියෙන්නේ. එතකොට මේ වගේ වෙනස් ඡේද කොටස් කවි කොටස් අරන් අපි ඔයගලන්ට මේක කරලා තියෙන. ඉතින් අපේ පන්ති හා සම්බන්ධ වෙන මම WhatsApp එක දාන්නම්. ඉතින් විශාල දැනුමක් ළමයින්ට ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ නිතරම කොටු වෙන්න එපා. එක කවි පොතකට එක ඡේද පොතකට කොටු වෙන්න එපා. ඉතින් මගේ WhatsApp නම්බරේ මම ඔයගලන්ට ලියන්නම්. 0.76.45.10.632 මම මෙච්චර මේ කියන්නේ ඔයා ලියන ශිෂ්‍යත්ව විභාගයේ මුලින්ම ගිහින් ලියන්නේ පුතේ දෙක පත්‍රයේ ලියන්නේ මුලින්ම මුහුණ දෙන ප්‍රශ්නය තමයි මෙන්න මේ ඡේද ප්‍රශ්නය. ඒ කියන්නේ ඔයා මුලින්ම ගිහින් අල්ලන්නේ ඡේදය. මෙච්චර කියන්නේ ඒකයි. සමහරවිට මේ පාර ලකුණු 8ක් වෙන්නත් පුළුවන් 10ක් වෙන්නත් පුළුවන්. ඒකින්ද බොහොම ප්‍රවේශමෙන් ඡේද කොටස ලකුණු ලබා ගන්න උත්සාහ කරන්න. එතකොට ආත්ම ශක්තියක් ළමයාට එනවා මුල්ම ඡේදය හොඳට ලියුම පස්සේ මුල්ම ප්‍රශ්නේ ඊළඟ ප්‍රශ්න ටික ඉක්මනට කරන්න කියලා. හරි පුතේ එහෙනම් අපි තවත් පාඩමකින් ඉදිරියේදී හම්බෙමු. සියලු දෙනාටම ස්තුතියි.